කපුකමට එහා ගිය අපේ කාලේ මනුස්සකම කේසරි මංගල පියස. සුන්දර දවසක් හැමෝගෙම මුහුණු වලට සිනාපොදක් එන්න ඉතාම ඉක්මනින් විවාහය සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා කේසරි මංගල පියස. හැමදාම බොහොම ලෙන්ගතුව බොහොම ආදරෙන් අදත් ටිකක් වෙනස් විදිහේ බොහොම ලස්සන මංගල යෝජනාවක් වැදගත් මංගල ඇරයුමක් බස්නාහිර පළාතට නෑකම් කියන ලංකාවේ දියුණුම පළාත සහ තාම විශාල දෙවැනි විශාලම ජනගහනය සිටින පළාත තමයි බස්නාහිර කියලා කියන්නේ. ඉතින් අපි බලමු විස්තර ටික කොහොමද කියලා. විදේශගතව ඉඳන් බොහොම වැදගත් විදිහට තමන්ගේ ජීවිතේ පියවරෙන් පියවර ඉදිරියට එන අපේ කාලේ තවත් වැදගත් පුතෙක් ඊටාම වැදගත් මහත්තයෙක්. ඉතින් ආදරණීය අම්මා අපිත් එක්ක සහ සම්මුඛ වුණා මංගලෝචනාව තමන්ගේ පුතාට සාර්ථක දියණියක් හොයලා දීලා ඒ දෙන්නගේ සොඳුරු අනාගතයේ යුග ජීවිතය සාර්ථක කරගන්න. ඉතින් පවුලේ හැමෝම මතක් කරමින් අපි යමු මංගල යෝජනාවට. විදේශගත මංගල යෝජනා ඒකක යටතේ කේසරි මංගල පියස මේ වෙන විට සියලුම රටවල් ශ්‍රී ලාංකිකයෝ ජීවත් වෙන සියලු රටවල් සම්බන්ධ වෙලා අවසන් කියන එකත් මතක් කරන්න බොහොම ආදරෙන්. ඉතින් ලංකාවේ ගත්තාම කේසරි මංගල පියසින් විතරයි වැඩිම විදේශගත මංගල යෝජනා ප්‍රමාණයක් සාර්ථක වුණේ. මේ වීඩියෝ බලලා තමයි ගොඩක් ලංකාවේ ඉන්න ගැහැණු ළමයි විවාහයෙන් පස්සේ ජපානය, ඕස්ට්‍රේලියා, UK, USA, නිව්සීලන්ත වගේ රටවල් වල බොහොම සතුටින් කල් ගෙවන්න කියලාත් මතක් කරන්නම්. ඉතින් අපි යමු මංගල යෝජනාවට. 10/865 වර්ෂ 1993 මාර්තු මාසයේ 3 වෙනිදා තමයි උපන්දිනය සිද්ධ වෙන්නේ. 93 වයස අවුරුදු 32යි. බොහොම කඩවසම් පෙනුමක් තියෙන මංගල යෝජනාවක්. බස්නාහිර පළාතේ තමයි උපන් ගමබිම තමන්ගේ ජීවිතයේ මුල් අවධිය ගත කළේ. කටක ලග්නය උස අඩි 5යි අඟල් 7ක්. කොරියාවේ තමයි සේවය කරන්නේ. ඉතින් ලේසි නෑ කොරියාවට යන එක. ඒ භාෂාව ඉගෙනගෙන ඒ විභාග පාස් කරලා යන අපේ කාලේ තරුණයෙක්. ඒකත් අගය කළ යුතුයි. මීට කලින් විවාහයක් සිද්ධ වෙලා නැහැ. ඒ වගේම අම්මයි තාත්තයි නංගි මල්ලි ඉන්නවා. ව්‍යාපාරිකයෙක්. නීති ඉදිරියේ වැඩිකාරයෙක් වෙලා නැහැ. ලෙඩ රෝග කිසිම දෙයක් නැහැ කියලා මතක් කරන්න ඕනේ. මෙතනදී චූටි කාරණාවක් මතක් කරන්න ඕනේ. උපාධි තියෙන ඒ වගේම බොහොම වැදගත් අධ්‍යාපනයක් තියෙන කාන්තාවෝ දියණිවරු ඉන්නවා. අපි ඒක බොහොම ආදරෙන් ඒ අධ්‍යාපනයට ගරු කරනවා. ඒ වගේම තමයි ඒ අධ්‍යාපනය නොලද නමුත් කොරියාව, ජපානය වගේ රටක ඒ භාෂාව ඉගෙනගෙන ඒ වගේ එක්සෑම් එකක් සමත් වෙන එකත් අරහා සමානව ඉගෙන ගත්ත දෙයක් කියලාත් මතක් කරන්න ඕනේ. ඉතින් ගොඩාක් මිනිස්සු සමාජයේ අපිට සමාජ වෙනස් කරන්න බෑ. සමාජයෙන් කියනවා කොරියාවේ ගිහිල්ලා කම්කරු රැකියා කරනවා, ජපානයේ ගිහිල්ලා කම්කරු රැකියා කරනවා කියලා. ඉතින් මම පෞද්ගලිකව කැමති නැහැ කිසිම රැකියාවක් හැලු කරනවාට. ඉතින් කොරියාවේ යන්නත් ලේසි නෑ. ඒකත් අරහා සමාන ලොකු එක්සෑම් එකක්. ලංකාවේ විභාග අපි සිංහලෙන් පාඩම් කරලා ලියනවා. මේ එක්සෑම් එකක් ඒ රටක භාෂාවෙන් පාඩම් කරලා පාස් වෙලා රට ගිහිල්ලා මාසෙට ලොකු මුදල් ප්‍රමාණයක් හම්බ කරගෙන ගොඩක් මහන්සි වෙලා තට්ටු දෙක තුනට ගෙවල් හදලා පොත්වල හොඳ ඩිපොසිට් දාගෙන ඉඩම් කඩම් අරගෙන වාහන අරගෙන ඉන්න අපේ කාලේ රත්තරන් කොල්ලන්ව මේ වෙලාවේ මම ගොඩක් ආදරෙන් සිහිපත් කරනවා. විශේෂයෙන්ම රට රැකියා කරන හැමදෙනාම. ඉතින් අපිත් එක්ක සම්බන්ධ වෙන ගොඩක් මිනිස්සු පැය 12 වැඩ කරාට අවුරුදු 5 අවසානයේ අනිවාර්යයෙන්ම ඒගොල්ලෝ ජයග්‍රහණයට කොඩිය දානවා කියන එකත් මතක් කරන්න ඕනේ. ඉතින් ඒකත් ආදරෙන් මතක් කරන්න ඕනේ. අධ්‍යාපනය අපි හැමෝටම පොදුයි. ඉගෙන ගත යුතුමයි. ඉතින් තවත් සුන්දර මංගල යෝජනාවක් අරගෙන එන්නම් ඕගොල්ලන්ගේ ආලින්දයට. channel එක subscribe කරන්න අමතක කරන්න එපා. මේ තමයි කපුකමට එහා ගිය අපේ කාලේ මනුස්සකම කේසරි මංගල පියස. හැම දිනාටම තෙරුවන් සරණයි. සුබම සුබ දවසක් වේවා. ආයුබෝවන්. ආයුබෝවන්. සුබ දවසක් ඔබට. කේසරි මංගල පියස වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු. ඔබ තවමත් තනියමද? දැන් වයසත් හරි වගේ. ගෙදරිනුත් බනිනවා තමයි. ඔයාට ඕනේ යාමද? එයාව හොයලා දෙන්නම්. කපුකමට එහා ගිය අපේ කාලේ මනුස්සකම කේසරි මංගල පියස. විස්තර ඔක්කොම කියන්නම්. 076යි 49යි 59යි 317. වෙලව හන්දියා. තෙරුවන් සරණයි.